2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සයිඩ් අල් හුසේන් කොමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මම්මාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහි නඩුව ජුනි මාස 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මෙම නඩුව වෙනත් දිනයක් කැඳවන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ නඩුව ජුනි මාස 23 වනදා කැඳවන ලෙස නියම වුණා. මෙම නඩුවේ සිසුසත්කරුවන් ලෙස පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සිනිවිරත්න ඇතුළු පිරිසක් නම් කර තිබේ.